කවමදාකවත් එපා නොවෙන රංගන පරාසයක් තියෙන අපේ සිංහල සිනමාවේ තවමත් පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නට පුළුවන් රංගන ශිල්පිනිය. කවුද එය? ඇය තමයි දිල්හානි අශෝකමාලා ඒකනායක. ඇත්තටම ඇය එදා වගේම අදත් සිය පෙනුම එකසේ පවත්වාගෙන යන හරි අපූර්ව දක්ෂ රංගන ශිල්පිනියක්. විශේෂයෙන් 90 දශකයේ සිංහල සිනමාවට නැතුවම බැරි නිලියක් වුණා දිල්හානි. ඒ කාලේ එක පෙළට සිනමාවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පිහිටුවන්නට ඇය දායකත්වයේ දුන් චිත්‍රපටවලට හැකි වුණා. හැබැයි ඇය රංගපෑ චිත්‍රපට වාණිජාතින් නම් කොයිතරම් සාර්ථක වුණත් ඇයගේ රංගනයේ නම් වෙනසක් දකින්නට ලැබුණේම නැහැ. දිල්හානි තුලින් අපි දැක්කේ මුල් කාලේ එකම විදිහේ රැගුම් වැයුම් ජවනිකා සහිත හරි බොළඳ ප්‍රේමවන්තිය පමණමයි. පසුකාලීනව ඇය වාසනාවන්ත වෙනවා. ප්‍රවීණයන්ගේ ඇසුර අත්දැකීම් ලබාගෙන හොඳට පත්තියම් වෙලා අල්ලු ගසා නැගිට බරසාර අපූරු චරිතවලට ජීවය දෙන්නට. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ මගේ සඳයි සිනමා පටේ ඇය නිරූපණය කළ චරිතය. එහි කිසිදු වචනයක් කතා නොකර තනි කරම හැඟීම් වලින් පිරුණු අසීරු චරිතයක් තුල ඇය ජීවත් වුණා. ඇගේ ඒ රංගනය නම් අතිශය සාර්ථකයි. රජකතා ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටවලත් ඇය විවිධ අවස්ථාවල රැජිනකගේ චරිතය නිරූපණය කළා. අපට හිදී දකින්නට ලැබුණේ සැබෑම රැජිනක්ම තමයි. මේ මගේ සඳයි, තහනම් ගහ, මගේ වම් මත, සුදු කළු සහ අලු, ඇයි සිරි රජසිරි, එතකොට මහින්දාගමනය, කුරුළු පිහාටු, ආකාශ කුසුම්, තව ගාමිණී, සුළඟ, සිරි දළදාගමනය, ආලෝකා උතබාදි, ධර්මයුද්ධය, සුභා තෙරණියෝ, ජංගි හොරා මේ ආදී කලාත්මක ධාරාවේ චිත්‍රපට තුල පැහැදිලිවම ඇය සිය රංගන විශිෂ්ටත්වය හොඳින්ම ප්‍රකට කළා. ටෙලිනාට්‍ය තුලත් මායාරංග මීදුම කොඩිගහයට ආදී නිර්මාණ කිහිපයකදී ඇගේ සාර්ථක රංගනයන් දකින්නට ලැබුණා. වාණිජ මට්ටමේ කලාත්මක ධාරාවේ කොමඩි අංශේ වැඩිහිටියන්ට පමණක් ලේබලේ සිනමාව තුලත් රංගපාපු දිල්හානි කියන්නේ නිලියක් විදිහට ඇත්තටම ඕල් රවුන්ඩර් කෙනෙක්. හරිම බුද්ධිමත් කාන්තාවක්. තවත් විදිහකින් කිව්වොත් දිල්හානි යනු පැහැදිලිවම ෆුල් පැකේජ් එකක්.